ඔයාලට ඉතිහාසයට ඒකක් නෙවනේ. ඔයාලා අද සෙට් වෙලා ඉන්නේ part 2 වීඩියෝ එකත් එක්ක. අපි යමු එහෙනම් වැඩි කතා නැතුව අද වීඩියෝ එකට. ශ්‍රී ලංකාව ජනවාස වූයේ කොපමණ කලකට ඉහතදීද? මීට අවුරුදු 1,25,000කට ඉහතදී. ශ්‍රී ලංකාව ජනවාස කළ මානවයා කවුද? නූතන මානවයා හෙවත් හෝමෝ සාපියන්. ප්‍රාග් ඓතිහාසික යුගය යනු සාහිත්‍ය මූලාශ්‍ර මගින් විස්තර කෙරෙන අතීත කාලයේ ආරම්භයට පෙර තිබූ යුගයයි. ප්‍රාග් ඓතිහාසික යුගයට සංස්කෘතික අවධියක් කුමක්ද? ගල් යුගය, පූර්ව ඓතිහාසික යුගය. මොකද්ද? ගල් යුගය, පූර්ව ෛතිහාසික යුගය. ශ්‍රී ලංකාවේ ගල් යුගයට සාක්ෂි හමුවන ස්ථාන දෙක කුමක්ද? රත්නපුරේ මැණික් පතල්, හම්බන්තොට පතිරාජවල ඉරණමඩු සැකැස්ම. මොකද්ද? හම්බන්තොට පතිරාජවල ඉරණමඩු සැකැස්ම. ශ්‍රී ලංකාවේ ගල් යුගයට සාක්ෂි හමුවන ස්ථාන දෙකක් තිබ්බා. රත්නපුරේ මැණික් පතල්, හම්බන්තොට පතිරාජවල ඉරණමඩු සැකැස්ම. මොකද්ද එතකොට මෙන්න මේ ඉරණමඩු සැකැස්ම කියන්නේ? ඉරණමඩු සැකැස්ම කියන්නේ අර්ධ ශුෂ්ක කලාපයේ මැටි වැලි සහ බොරළු මිශ්‍ර පැරණි මානවයාගේ කොටස් ඇතුළත් පස් තට්ටුවක්. මොකද්ද? අර්ධ ශුෂ්ක කලාපයේ මැටි වැලි සහ බොරළු මිශ්‍ර පැරණි මානවයාගේ කොටස් ඇතුළත් පස් තට්ටුවක්. මෙරට ගල් යුගයේ ජනයා වාසය කළ පරිසර කලාප හය කුමක්ද? අර්ධ ශුෂ්ක කලාපය, පහතරට වියලි කලාපය, පහතරට අතරමැදි වියලි කලාපය, තෙත් කලාපය, කඳුකර වියලි අතරමැදි කලාපය, ශුෂ්ක කලාපය. ආයි කියමු අර්ධ ශුෂ්ක කලාපය, පහතරට වියලි කලාපය, පහතරට අතරමැදි වියලි කලාපය, තෙත් කලාපය, කඳුකර වියලි අතරමැදි කලාපය, ශුෂ්ක කලාපය. මෙම පරිසර කලාප තීරණය කිරීමට ගමන් ලබන ප්‍රධාන සාධක කුමක්ද? වාර්ෂික වර්ෂාපතනය. මොකද්ද? මෙම පරිසර කලාපයේ තීරණය කිරීමට ගමන් ලබන ප්‍රධාන සාධකය කුමක්ද? වාර්ෂික වර්ෂාපතනය. මෙරට ගල් යුගයේ පැවති කාලවකවානුව අනුව සඳහන් කරන්න. මීට අවුරුදු 1,25,000කට පෙර සිට ක්‍රිස්තු පූර්ව 1,800 දක්වා. මොකද්ද? 1,25,000කට පෙර සිට ක්‍රිස්තු පූර්ව 1,800 දක්වාය. ඉතින් යාළුවනේ මේ වෙනකන් වීඩියෝ බලන්නේ ලයික් එකක් දාන්න නැතුව නම් ඔයා මට කළ ලොකුම උදව්ව තමයි මේ වීඩියෝ එකට ලයික් එකක් දාන එක. මෙරට ගල් යුගයේ ජනයා වාසය කළ වෙරළාසිත එලිමහ වාසස්ථාන මොනවද? මිනිහා ගල් කන්ද, බූන්දල, පතිරාජවල. ඔයාලට ඒ ටික මෙහෙම මතක තියාගන්න පුළුවන්. කොහොමද? මිනිහා බූලිය පාගලා වෙල්ලට දැම්මා. කොහොමද? මිනිහා බූලිය පාගලා වෙල්ලට දැම්මා. මිනිහා ගල් කන්ද, බූන්දල, පතිරාජවල. මෙරට ගල් යුගයේ ජනයා වාසය කළ වෙරළාසිත එලිමහන් වාසස්ථාන. මෙරට ගල් යුගයේ ජනයා වාසය කළ පහළට තෙත් කලාපීය ලෙන් මොනවද? පායිහංගල, බටදොඹලෙන, කිතුල්ගල, බෙලිලෙන. මොනවද? මෙරට ගල් යුගයේ ජනයා වාසය කළ පහළට තෙත් කලාපීය ලෙන් මොනවද? පායිහංගලෙන, බටදොඹලෙන, කිතුල්ගල, බෙලිලෙන. මෙරට ගල් යුගයේ ජනයා වාසය කළ පහළට වියලි කලාපීය ලෙන් මොනවද? සීගිරියේ පොතාන සහ අලිගල. මොකද්ද? මෙරට ගල් යුගයේ ජනයා වාසය කළ පහළට වියලි කලාපීය ලෙන් මොනවද? සීගිරියේ පොතාන සහ අලිගල. මෙරට ගල් යුගයේ ජනයා වාසය කළ තෙත් කලාපීය එලිමහන් වාසස්ථාන මොනවද? බෙල්ලම් බැදි පැලැස්ස. මොකද්ද? බෙල්ලම් බැදි පැලැස්ස. මෙරට ගල් යුගයේ ජනයා වාසය කළ කඳුකර එලිමහන් දඩයම් වාසස්ථාන මොනවද? බණ්ඩාරවෙල, හෝටන් තැන්න. මොනවද? බණ්ඩාරවෙල, හෝටන් තැන්න. මෙරට ගල් යුගයේ ජනයා වාසය කළ කඳුකර එලිමහන් දඩයම් වාසස්ථාන මොනවද? බණ්ඩාරවෙල, හෝටන් තැන්න. බණ්ඩාරවෙල, හෝටන් තැන්න. හරිනේ. මෙරට ගල් යුගයේ ජනයාගේ ජීවන රටාව ගැන කරුණු වලින් ඔයාලට මම කියන්නම්කෝ. මෙයාලා දඩයමින් සහ තැන තැන ඇවිදයමින් තමයි ආහාර රැස් කරලා තියෙන්නේ. වර්ෂයේ වැඩි කාලයක් සංචාරක දිවියක් තමයි ගත කරලා තියෙන්නේ. වර්ෂාවලික කාලවලදී ගල් ගුහාවල ජීවත් වෙලා තියෙනවා. සමාජිකින් 15ක් 25ක් පමණ වූ කුඩා කණ්ඩායම් ලෙස තමයි ජීවත් වෙලා තියෙන්නේ. මොකද්ද? මෙරට ගල් යුගයේ ජනයාගේ ජීවන රටාව ගැන කරුණු මොනවද? මොකද? දඩයමින් සහ තැන තැන ඇවිදයමින් තමයි ආහාර රැස් කරලා තියෙන්නේ. වර්ෂයේ වැඩි කාලයක් සංචාරක දිවියක් ගත කරලා තියෙනවා. වර්ෂාව අධික කාලවලදී ගල් ගුහාවල ජීවත් වෙලා තියෙනවා. සමාජිකින් 15ක් 25ක් පමණ වූ කුඩා කණ්ඩායම් ලෙස ජීවත් වෙලා තියෙනවා. මෙන්න මේ ගල් යුගයේ ජනයාගේ ජීවන රටාව ගැන කරුණු. ගල් යුගයේ ප්‍රජාට අයත් මිනිස් සැරසැකිලි හමු වූ ස්ථාන මොනවද? බණ්ඩාරවෙල චර්චිල්, බෙල්ලම් බැදි පැලැස්ස. බණ්ඩාරවෙල චර්චිල්, බෙල්ලම් බැදි පැලැස්ස. තම මියගිය ඥාතීන් විසූ ගල් ගුහා තුලම වල දමා කුණු රොඩු වලින් වල දැමූ බවට සාක්ෂි හමු ස්ථාන මොනවද? කිතුල්ගල, බෙලිලෙන, බෙල්ලම් බැදි පැලැස්ස, පායිහංගලෙන. මොකද? කිතුල්ගල, බෙලිලෙන, බෙල්ලම් බැදි පැලැස්ස, පායිහංගලෙන තමයි තම මියගිය ඥාතීන් විසූ ගල් ගුහා තුලම වල දමා කුණු රොඩු වලින් වල දැමූ බවට සාක්ෂි හමු ස්ථාන. ගල් යුගයේ ප්‍රජාවගේ ආහාර රටාව පිළිබඳව සාධක හමුවන කලාප මොනවද? පහතරට වියලි කලාපය, තෙත් කලාපය. පහතරට වියලි කලාපය, තෙත් කලාපය.
ගල් යුගයේ ජනයා දඩයම් කර ආහාරයට ගත් සතුන් කවුරුන්ද? ගවරා, වල්ලූරා, හාවා, වලිකුකුලා, මුගටියා, වඳුරා, ගෝනා, ඉත්තෑවා. හරිනේ. එතකොට මෙන්න මේ ගල් යුගයේ ජනයා ආහාර ගත් ශාකමය ආහාර මොනවද? අපි කලින් කතා කරේ සතුන්. දැන් අපි කතා කරන්නේ ශාකමය ආහාර. මොනවද? වල්දෙල්, කැලෑකෙසෙල්, ගෝනල, කටුවල. වල්දෙල්, කැලෑකෙසෙල්, ගෝනල, කටුවල. වල්දෙල්, කැලෑකෙසෙල්, ගෝනල, කටුවල. ගල් යුගයේ ජනයා ආහාරගත් ගොළු බෙලි විශේෂ මොනවද? ගොළු බෙලි විශේෂ. ගස් ගොළු බෙල්ලන් හා කලපු බෙල්ලන්. ගස් ගොළු බෙල්ලනුයි කලපු බෙල්ලනුයි. ගල් යුගයේ ජනයාගේ ආහාර රටාව ගැන කිතුල්ගල බෙල්ලෙන් හමු සාධක මොනවද? පුලුස්සා ආහාරයට ගත් වල්දෙල්ලට ආහාර පුලුස්සා ආහාරයට ගත් බව. හරිනේ. ලුණු සමග මිශ්‍ර කලපු බෙල්ලන් ආහාරවලට ලුණු එක් කරගත් බව. ගල් යුගයේ ජනයාගේ තාක්ෂණයේ හැදෑරීමට ඉවහල් වන ජාමිතික හැඩයෙන් යුතු ගල් මෙවලම් හඳුන්වන නම් මොකද්ද? ජාමිතික ශුද්ධ ශිලා මෙවලම්. මොනවද? ජාමිතික ශුද්ධ ශිලා මෙවලම්. සෙන්ටිමීටර් 4.5කට වඩා විශාල නොවු මේවා සෑදීමට භාවිතා කරලා තියෙන මොනවද? තිරිවානා ගලුයි කහද ගලුයි. මොනවද? තිරිවානා ගල් කහද ගල්. මෙම ශුද්ධ ශිලා මෙවලම් භාවිතයෙන් ලබාගත් ප්‍රයෝජන මොනවද? දඩයම් කිරීම, සීරීම්, හැපීම්. මොනවද? දඩයම් කිරීම, සීරීම්, හැපීම්. ගල් යුගයේ ජනයාගේ උස කොහමද? වැඩුණු පිරිමියෙක් නම් සෙන්ටිමීටර 174යි. 174යි. වැඩුණු කාන්තාවගේ උස සෙන්ටිමීටර 166යි. ගල් යුගයේ ජනයාගේ මොළයේ විශාලත්වය වැඩුණු පිරිමියෙක්ගේ මොළයේ විශාලත්වය 1600යි ඝන සෙන්ටිමීටර ඝන. වැඩුණු කාන්තාවගේ 920යි ඝන සෙන්ටිමීටර. ගල් යුගයේ ජනයාගේ වෙනස් ශාරීරික ලක්ෂණ මොනවද? පළල් නාසයක් හා නිකටක් තියෙනවා. පළල් නාසයක් හා නිකටක් තියෙනවා. මෙයාලගේ දත් විශාලයි. ප්‍රාගෛතිහාසික මානවයාගේ ආයු කාලය අවුරුදු 35ත් 40ක් පමණ. අවුරුදු 35ක 40ක් පමණ. ඉතින් යාළුවනේ මේ වෙනකම් වීඩියෝ බලනවා නම් අනිවාර්යෙන් ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. බොහොම අමාරුවෙන් ඔයාලා මේ වීඩියෝස් මම හදන්නේ. ඒකට ඔයාලා මට දෙන ලොකුම උදව්ව තමයි තව කෙනෙක්ට මේ වීඩියෝ එක ෂෙයා කරන එක. ගල් යුගයේ පැවති අභිචාර විධි පිළිබඳ හමුවන සාක්ෂි මොනවද? කුරුවිට බටදොඹලෙන් පායිහංගල ගල් ගුහාවේ බදුල්ලට නුදුරු රාවණැල්ල ගල් ගුහාවේ. මොනවද? කුරුවිට බටදොඹලෙන් අපිට හම්බෙනවා නමා වකුටු කරලද මිනිස් ඇට සැකිලි. පාහියංගල ගල් ගුහාවේ මොනවද? රතු ගුරුගල් ආලේප කරන ලද මිනිස් ඇට සැකිලි හමු වෙලා තියෙනවා. මල සිරුරු දිරා ගිය පසු එම ඇට සැකිලි ගොඩ දමා නැවත වැළලූ බව පැහැදිලි වෙනවා. බදුල්ලට නුදුරු රාවණැල්ල ගල් ගුහාව දෙකට බෙදෙනසේ සිදුරු විදින ලද මිනිස් හිස් කබලක් හමු වෙලා තියෙනවා. එහි රළුවට පිහිටා තිබූ දාර සහ පිටතට නෙලා තිබෙන කොටස් ගලක උලා මට්ටම් කරලා තියෙනවා. ඉන් එක් පැත්තක රතු ගුරුගල් ආලේප කරලා තියෙනවා. ඔයාලට මේ ප්‍රශ්නේ විශේෂයි. ඒ හින්දා ඔයා මේ වීඩියෝ එක දෙපාරක් තුන් සැරයක් බලන්න. ඔයාලට මේ ටික අය කටපාඩම් එනවා මේ වීඩියෝ එක දෙපාරක් තුන් සැරයක් බලපුවම. අපි යම් පූර්ව ඓතිහාසික යුගයට. මොකද පූර්ව ඓතිහාසික යුගය කියන්නේ? පූර්ව ඓතිහාසික යුගය කියන්නේ ප්‍රාගෛතිහාසික යුගයේ අවසානයත් ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර කාල පරිච්ඡේදය. මොකද? ප්‍රාගෛතිහාසික යුගයේ අවසානයත් ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර කාල පරිච්ඡේදයයි. මෙම යුගයේ ගල් යුගයෙන් වෙන් වී පැනීමට බලපෑ හේතු මොනවද? පිලිස්සු මැටි වලම් භාවිතය, ක්‍රමවා සුසාන චාරිත්‍රකම භාවිතය, ගල් මේ වලම් වෙනුවට යකඩ ලෝහ භාවිතය, ස්ථිර ජනාවාස ඉදිකිරීම, කුෂිකර්මාන්තය ඇරඹීම තමයි මෙන්න මේ ගල් යුගයෙන් වෙන් වී පැනීමට බලපෑ හේතු විදියට අපිට ගන්න පුළුවන්. මොනවද? පිලිස්සු මැටි වලම් භාවිතය, ක්‍රමවා සුසාන චාරිත්‍රකම භාවිතය, ගල් මේ වලම් වෙනුවට යකඩ ලෝහ භාවිතය, ස්ථිර ජනාවාස ඉදිකිරීම, කුෂිකර්මාන්තය ඇරඹීම. යකඩ භාවිතය නිසා මෙම යුගයේ හැඳින්වූ වෙනත් නම් මොනවද? පූර්ව ඓතිහාසික යකඩ යුගය, මුල් යකඩ යුගය. මොකද? යකඩ භාවිතය නිසා මෙම යුගයේ හැඳින්වූ වෙනත් නම් මොනවද? පූර්ව ඓතිහාසික යකඩ යුගය, මුල් යකඩ යුගය. පූර්ව ඓතිහාසික යුගය සංක්‍රාන්ත යුගයකි. මොකද්ද? සංක්‍රාන්ත යුගයකි. එසේ වීමට බලපෑ ප්‍රධාන හේතුව කුමක්ද? මෙන්න මේ හෙලෝසීන යුගය නමින් හැඳින්වෙන දකුණු ආසියානු කලාපයට බලපෑමක් ඇති කළ දේශගුණික විපර්යාස. මොනවද? හෙලෝසීන යුගය නමින් හැඳින්වෙන දකුණු ආසියානු කලාපයට බලපෑමක් ඇති කළ මෙන්න මේ දේශගුණික විපර්යාස තමයි මෙන්න මේ පූර්ව ඓතිහාසික යුගය සංක්‍රාන්ත යුගයක් ලෙස අපි සලකන්න ප්‍රධාන හේතු වශයෙන් අපි ගන්නේ. මෙම යුගයට සාක්ෂි හමුවන ප්‍රදේශ මොනවද? සබරගමු පළාතේ ඊශාන දිග කොටස, ඌව පළාතේ නිරිත දිග කොටස.
පූර්ව ඓතිහාසික යුගයේ සංස්කෘතිය හැදෑරීමට ඉවහල් වන මහා ශිලා සුසාන වලට උදාහරණ සපයන්නේ ශිලා මංජුසා සොහොන් බරණි සුසාන මොනවාද ශිලා මංජුසා සොහොන් බරණි සුසාන මැටිඔරු සුසාන මොනවාද පූර්ව ඓතිහාසික යුගයේ සංස්කෘතිය හැදෑරීමට ඉවහල් වන මහා ශිලා සුසාන වලට උදාහරණ ශිලා මංජුසා සොහොන් බරණි සුසාන මැටිඔරු සුසාන ශිලා මංජුසා සොහොන් හඳුන්වා සාක්ෂි හමු ස්ථාන මොනවාදයි සඳහන් කරන්නේ විශාල ගල් පතුරු එක්තැන් කොට චතුරස්‍රාකාර හැඩයට සකස් කර ගල් පුවරුවක් ආවරණය කර එහි ඇතුළත මිනිස් භග්මාවශේෂ සහිත මැටි බඳුන් තැන්පත් කරනවා මොනවාද මෙන්න මේ ශිලා මංජුසා සොහොන් කියන්නේ මොනවාද ශිලා මංජුසා සොහොන් හඳුන්වනවා සාක්ෂි හමු ස්ථාන මොනවාදයි සඳහන් කරන්නේ මොනවාද විශාල ගල් පතුරු එක්තැන් කොට චතුරස්‍රාකාර හැඩයට සකසා ගල් පුවරුවකින් ආවරණය කර එහි ඇතුළත මිනිස් භග්මාවශේෂ සහිත මැටි බඳුන් තැන්පත් කරයි කොහෙන්ද අපිට හම්බෙන්නේ ඉබ්බා ගන්න යටින් ඒ මොනවද කිව්වේ ඉබ්බන් කඩුව යාපහුව ගලේ වෙල මොනවද ඉබ්බන් කඩුව යාපහුව ගලේ වෙල කොහොමද අපි ඒක මතක තියාගන්නේ ඉබ්බා ගන්න යටින් කොහෙන්ද ඉබ්බා ගන්න යටින් හරිනේ බරණි සුසානය අනුමාද භග්මාවශේෂ සහිත කුඩා මැටි බඳුන් විශාල මැටි බඳුනක් තුල බහ තැන්පත් කරනු ලබන සුසානයි මොනවාද බරණි සුසානය අනු මොනවාද බරණි සුසාන කියන්නේ භග්මාවශේෂ සහිත කුඩා මැටි බඳුන් විශාල මැටි බඳුනක් තුල බහ තැන්පත් කරනු ලබන සුසාන ලබනවා කියන්නේ බරණි සුසාන කියලා අපි කියනවා මැටිඔරු සුසාන යනු හඳුන්වනවා සාක්ෂි හමුවන ස්ථාන මොනවාදයි සඳහන් කරන්නේ මැටියෙන් තැනූ ඔරුවක හැඩති බේසමක මිනිස් භග්මාවශේෂ බහලු මැටි වලන් තැන්පත් කරනු ලබයි මොනවාද මැටිඔරු සුසාන නමේම තියෙන්නේ මැටිඔරු මැටියෙන් තැනූ ඔරුවක හැඩති බේසමක මිනිස් භග්මාවශේෂ බහලු මැටි වලන් තැන්පත් කරනු ලබයි අපිට කොහෙන්ද සාක්ෂි හමුවන්නේ ඌව පළාතේ හල්දුම්මුල සුසානය මොනවාද හල්දුම්මුල්ල සුසානය ඌව පළාතේ බෙරගල සුසානය පූර්ව ඓතිහාසික යුගයේ වැදගත් ලක්ෂණයක් වූ ස්ථීර වාසිතාවය අනු කුමක්ද පූර්ව ඓතිහාසික යුගයේ වැදගත් ලක්ෂණයක් වූ ස්ථීර වාසිතාවය අනු කුමක්ද ගල් යුගයේ ගත කළ දඩයම් ජීවිකාව අවසන් කර ස්ථීර ජනාවාස සහ වාසස්ථාන තනා ගැනීම ස්ථීර වාසීතාවයයි මොකද්ද ගල් යුගයේ ගත කළ දඩයම් ජීවිකාව අවසන් කරලා ස්ථිර ජනාවාස සහ වාසස්ථාන තනා ගැනීම අපි මොකද්ද කියන්නේ ස්ථිර වාසීතාවයයි එකල වැසියාගේ ස්ථිර වාසිතාවය පිළිබඳ අපිට සාක්ෂි හමුවන ස්ථානය කුමක්ද රත්නපුර උඩරංචාමඩම නිවාසය මොකද්ද රත්නපුර උඩරංචාමඩම නිවාසය උඩරංචාමඩම නිවාසයේ ලක්ෂණ මොනවද අයන චතුරස්‍රාකාර හැඩයෙන් යුක්තයි ඉදිරිපස සහ පිටුපස කොටස් බිත්තියෙන් වෙන් කරලා තියෙනවා බිත්ති වරිච්චි මැටියෙන් ඉදි කරලා තියෙනවා වහල ඉලුක් වැනි දෙයක් සෙවිලි කරලා තියෙනවා මොකද්ද උඩරංචාමඩම නිවාසයේ ලක්ෂණ මොනවද අයන චතුරස්‍රාකාර හැඩයෙන් තමයි යුක්ත වෙලා තියෙන්නේ ඉදිරිපස සහ පසුපස කොටස් බිත්තියෙන් වෙන් කරලා තියෙනවා බිත්ති වරිච්චි මැටියෙන් ඉදි කරලා තියෙනවා වහල ඉලුක් වැනි දෙයක් සෙවිලි කරලා තියෙනවා උඩරංචාමඩම නිවාසයෙන් හමු සාක්ෂි හා එමගින් එළඹිය හැකි නිගමන මොනවද පින්තාරු කරන ලද මැටි බඳුන් මොනවද පින්තාරු කරන ලද මැටි බඳුන් ගල් මෙවලන් සහ යකඩ මෙවලන් සත්ව ඇටසැකිලි මැටි පබළු කිහිපයක් ඇස් අඳුන් තැබීමට භාවිත කරන ලද ලෝහ කූරක් සිරුර වර්ණ ගැනීමට භාවිත කරන රතු කහ ගුරු ගල් දෙකක් ඒවා උරුච්චි කිරීමට යොදාගත ඇඹරුම් ගල් දෙකක් මොනවද උඩරංචාමඩම නිවාසයෙන් හමු සාක්ෂි වශයෙන් අපිට ගන්න පුළුවන් අනිවාර්යෙන් ඔයාලට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා පූර්ව ඓතිහාසික යුගයේදී මැටි බාහන නිපදවීමේ තාක්ෂණය තිබූ බවට හමු සාක්ෂි මොනවද සාක්ෂි උඩරංචාමඩම නිවාසයෙන් හමු පින්තාරු කළ මැටි බඳුන මොකද්ද උඩරංචාමඩම නිවාසයෙන් හමු පින්තාරු කළ මැටි බඳුන පූර්ව ඓතිහාසික යුගයේ නිවාස ඉදිකිරීමේ තාක්ෂණයේ ලක්ෂණ සඳහන් කරන්න ගිලා නොබසින ලෙස ගිබිම සකස් කිරීම පොළොවට ලම්බාකාර වන ලෙස බිත්ති ඉදිකිරීම තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ මුල් ඓතිහාසික යුගයට අපි දැන් යනවා මොකද මුල් ඓතිහාසික යුගය කියන්නේ ක්‍රිස්තු පූර්ව 450 පමණ සිට ක්‍රිස්තු වර්ෂ 300 වනතුරු කාල පරිච්ඡේදය මොකද මුල් ඓතිහාසික යුගය කියන්නේ මොකද ක්‍රිස්තු පූර්ව 450 පමණ සිට ක්‍රිස්තු වර්ෂ 300 වනතුරු කාල පරිච්ඡේදයයි මුල් ඓතිහාසික යුගයේ මිනිසුන් ජනාවාස සාදා ගැනීමේදී අවධානය යොමු කළේ කරුණු මොනවද වාර්ෂික වර්ෂාපතන අගය පසේ ස්වභාවය භූ විෂමතාවය ස්වභාවික සම්පත්වල ස්වභාවය ජල වහනේ මොනවද මුල් ඓතිහාසික යුගයේ මිනිසුන් ජනාවාස සාදා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවද අවධානය යොමු කළ කරුණු මොනවද වාර්ෂික වර්ෂාපතන අගය පසේ ස්වභාවය භූ විෂමතාවය ස්වභාවික සම්පත්වල ස්වභාවය ජල වහනය වර්ෂාව අඩුවත් මෙම යුගයේ ජනාවාස වියලි කලාපයේ පැතිරීමට බලපෑ හේතුව කුමක්ද රතු දුඹුරු පස නම් වූ සරු පස නිසා ආයි කියන්නේ මොකද්ද රතු දුඹුරු පස නම් වූ සරු පස නිසා
මෙම යුගයේ ජනයාට කෘෂිකර්මාන්තයට ජලය ලැබුණු ආකාර මොනවාද? මෝසම් වර්ෂාව ස්වභාවික ගංගා මගින් ලැබෙන ජලය. මොනවාද? මෙම යුගයේ ජනයාට කෘෂිකර්මාන්තයට ජලය ලැබුණු ආකාර මොනවාද? කොහොමද? මෝසම් වර්ෂා මගින් ස්වභාවික ගංගා මගින් ලැබෙන ජලය මගින්. මෙම යුගයේ ජනාවාස පැතිරෙන්නේ ගංගා නිම්න වලට පිටිතිනි. ඒයි ගං වතුර පාලනයට ගැළපෙන තාක්ෂණයක් ඒ වන විට නොතිබූ නිසා. මොකද ගං වතුර පාලනයට ගැළපෙන තාක්ෂණයක් ඒ වන විට නොතිබූ නිසා. කිරිඳිඔය හරස් කළ අමුණක් ඉදි කළ රජු කවුද? තිස්ස මහාරාමේ වැව ඉදි කළ ඉල්ලනාග රජු කවුද? තිස්ස මහාරාමේ වැව ඉදි කළ ඉල්ලනාග රජු. අමුණ යන අදහස් ඇති අවරණ යන වචනය සඳහන් තිබුණේ කුමන ප්‍රදේශයේ ගල් ගුහාවලද? මොකද අමුණ යන අදහස් ඇති අවරණ යන වචනය සඳහන් තිබුණේ කුමන ප්‍රදේශයේ ගල් ගුහාවලද? කුරුණෑගල ගණේකන්ද විහාරයේ ගල්ලෙන විහාරයේ. වාපි ග්‍රාම යනු මොකද? වාපි ග්‍රාම කියන්නේ මොනවද? වාපි ගාම වැවක් ක්‍රේන්ද කොටගෙන වර්ධනය වූ ජනාවාස අපි මත කියන්නේ වාපි ගාම කියලා. කසිකාගාරම කියන්නේ මොකද? කසිකාරගාම ගොවියන් විසූ ගම්. මණිකාරගාම මැණික් කැපූසා ගැරූ අය ජීවත් වූ ගම්. ගෝපාලගාම ගොපල්ලන් විසූ ගම්. කේවට්ටගාම දීවරයන් විසූ ගම්. කුම්භකාරගාම වළන් සාදන්නම් විසූ ගම්. වට්ටකීගාම වඩුවන් විසූ ගම්. පට්ටනගාම වරාය ආශ්‍රිතව තිබූ ගම්. නියම්ගම් වෙළඳගම්. ඕලගම් කියන්නේ ජනතාව විසින් අතහර දැමූ වැව්ගම්. පරික්කිතගම් කියන්නේ මොකද? පරික්කිතගම් කියන්නේ වැටකින් ආරක්ෂා කර තිබූ ගම. එහෙනම් අපරික්තගම් කියන්නේ මොකද? වැටකින් ආරක්ෂා කර නොතිබූ ගම්. පුර යන පදේ විහාරය වූයේ කුමක හැඳින්වීමටද? විශාල නාගරික ජනාවාස. පුර යන පදේ විහාරය වූයේ කුමක් හැඳින්වීමටද? විශාල නාගරික ජනාවාස. නකර කියන්නේ මොකද්ද? නකර කියන්නේ ගමත් පුරයත් අතර පිහිටි ගමකට වඩා මදක් විශාල ජනාවාස. මොකද්ද? නකර කියන්නේ මොකද්ද? ගමත් පුරයත් අතර පිහිටි ගමකට වඩා මදක් විශාල ජනාවාස වලට අපි මොකද්ද කියන්නේ? නකර කියලා කියනවා. අනුරාධපුර නුරපුර ලෙස විහාරය කර ඇත්තේ කුමන සෙල්ලිපියේද? පළමුවන විජේබා රජුගේ පනාකඩුවේ තඹසන්නසේ. කාගේද? පළමුවන විජේබා රජුගේ පනාකඩුවේ තඹසන්නසේ. පවුලක් නියෝජනය කරන ලද්දේ ගෘහපති විසිනි. බ්‍රාහ්මීය සෙල්ලිපිවල ඔවුන් හඳුන්වා ඇත්තේ ගහපති කියලා. පවුලක් නියෝජනය කරන ලද්දේ ගෘහපති විසිනි. බ්‍රාහ්මීය සෙල්ලිපිවල ඔවුන් හඳුන්වා ඇත්තේ මොකද? ගහපති ලෙසින්. ගෘහපතියන්ගේ සැදුම්ලත් කණ්ඩායමක නායකයා හෙවත් ගම් ප්‍රධානින් හැඳින්වීමට භාවිතා කළ වචනය කුමක්ද? ගමික හෙවත් ග්‍රාමික. මොකද්ද? ගමික හෙවත් ග්‍රාමික. මෙම ගම් ප්‍රධානීන් 10 දෙනෙක්ගෙන් සමන්විත මණ්ඩලයක් හැඳින්වීමට සෙල්ලිපිවල භාවිතා කළ වචනය කුමක්ද? දස ගම්මැත්තන්. මොකද්ද? මෙම ගම් ප්‍රධානීන් 10 දෙනෙක්ගෙන් සමන්විත මණ්ඩලයක් හැඳින්වීමට සෙල්ලිපිවල භාවිතා කළ වචනය කුමක්ද? දස ගම්මැත්තන්. දසගම් ඇත්තන් පිළිබඳ සඳහන් වන සෙල්ලිපිය කුමක්ද? මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල කළුදිය පොකුණ විහාරය. මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල කළුදිය පොකුණ විහාරය. මුල් ඓතිහාසික යුගයේ මානවයාගේ යැපීම් ක්‍රමය වූයේ කුමක්ද? හේන් ගොවිතැනයි. මුල් ඓතිහාසික යුගයේ මානවයාගේ යැපීම් ක්‍රමය වූයේ කුමක්ද? හේන් ගොවිතැනයි. මෙම යුගයේදී ගම්වැව් ඉදිකිරීමට බලපෑ හේතුව කුමක්ද? මෙම යුගයේදී ගම්වැව් ඉදිකිරීමට බලපෑ හේතුව කුමක්ද? ජනාවාසවල ජනග්‍රහණය වැඩිවීමට සමාන්තරව ආහාර නිපදවීමට අවශ්‍ය නිසා. මොකද්ද? මෙම යුගයේදී ගම්වැව් ඉදිකිරීමට බලපෑ හේතුව කුමක්ද? ජනාවාසවල ජනග්‍රහණය වැඩිවීමට සමාන්තරව ආහාර නිපදවීමට අවශ්‍ය නිසා. හරි ඉතින් යාළුවනේ අද වීඩියෝ එක ගැන ඔයාලා මොනවද හිතන්නේ? ඔයාලට තව මේ වගේ වීඩියෝස් ඕනද? අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. හරි ඉතින් එහෙනම් අදට මං ගිහිල්ලා එන්න. හැමෝටම ඉතින් ජයෙන් ජය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.